දවසේ අපි අපේ වැඩසටහනේ කතා බහක් කරන්නට බලාපොරොත්තු වෙන්නේ විහාරස්ථාන ගොඩනැගීම විහාරස්ථාන නැති වෙලා යනවා ඒ වගේම විහාරස්ථාන වැසී යනවායි කියන කාරණාව පිළිබඳව මේ දවස්වල කතා බහට ලක් කරනවා. ඉතින් අන්න ඒ කාරණාව සහ මේ ස්වාමින් වහන්සේලා අතින් සිදුවන යම් යම් හොඳ දේවල් තියෙනවා ඒ වගේම නරක දේවල් තියෙනවා. ඉතින් සමාජයේ අපි නිරන්තරයෙන්ම ඒ විදියටත් යම් යම් තොරතුරු අපිට නිරන්තරයෙන්ම ඇසෙනවා. ඉතින් ඒ පිළිබඳවත් සාකච්ඡා කරන්නට තමයි සූදානම් ඉතින් අපගේ ආරාධනය පිළි අරගෙන අපගේ මැදිරියට අද වැඩම කර සිටිනවා හෝමාගම ඥානරාන්සේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ඉතින් උන්වහන්සේව අපි නමස්කාර පූර්වකව අපගේ වැඩසටහනට පිළිගන්නවා. අවසරයි අපේ හාමුදුරුවනේ. මේ දවස්වල හාමුදුරුවනේ ඔබ වහන්සේත් යම් පුණ්‍ය කටයුත්තක් ආරම්භ කරන්නට අපේක්ෂාවෙන් සිටිනවා. මුලින්ම අපි අපේ වැඩසටහන ආරම්භයේදී ඒ සම්බන්ධයෙන් අපගේ ප්‍රේක්ෂක ජනතාවට දැනුවත් කිරීමක් කළොත් අපේ හාමුදුරුවනේ. පුණ්‍ය කටයුත්තක් කියන්නේ මම බලාපොරොත්තුවෙන් ඉන්නවා අභිනවයෙන් විහාරස්ථානයක් ගොඩනගන්න. ඒ විහාරස්ථානය ගොඩනගන්නේ මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියත් ඒ වගේම වර්තමානයේ භික්ෂූන් වහන්සේලාට සතර දිකින් වැඩම කරන භික්ෂූන් වහන්සේලාට ප්‍රතිපහසුකම් ලබා දීම සඳහා නිදහසේ ඒ කියන්නේ අර සාම්ප්‍රදායික විහාරස්ථානයකින් ඔබට ගියපු ඒ කියන්නේ දායක සභා තියාගෙන එහෙම විහාරස්ථාන එහෙම හදන එකක් නෙමෙයි ස්වාමින්වහන්සේලාට නිදහසේ තමන්ගේ ආගමික ඒ වගේම ආධ්‍යාත්මික කටයුතු කරගෙන නිදහසේ ජීවිතය ගත කරන්න සුදුසු පරිසරයකින් සමන්විත විහාරස්ථානයක් ගොඩනගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. තාම ඒකට වැඩ පටන්ගෙන නැහැ. මේ වෙනකොට අපි ඒට සුදුසු ඉඩමක් බලාගෙන යනවා. ඒ අවශ්‍ය සුදුසු කන් තියෙන ඉඩමක් ලැබුණොත් ඒ ඉඩම මුල් කරගෙන ඒ ස්ථානයේ නවීන ඒ කියන්නේ බොහොම අලංකාරවත් විහාරස්ථානයක් ගොඩනගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ කොයි ප්‍රදේශද අපේ හාමුදුරනේ ස්ථාපිත කිරීම? දැනට එහෙම විශේෂයෙන් බලාපොරොත්තුවක් නැහැ කොහෙද කියන එක. මම ගොඩක් බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ ටිකක් දුෂ්කර පළාතක ඒ කියන්නේ නගර නෙමෙයි ටික නගර වලින් ඈත් වෙච්ච දුෂ්කර පරිසරයක ටිකක් ආරණ්‍ය සම්ප්‍රදායට අනුව විහාරස්ථානයක් ගොඩනගන්න බලාපොරොත්තු වෙන. දැනට අපි ඒක ස්ථානීය කොහෙද කියලා තීරණය කළා නැහැ. ඉඩම තාම වෙලදී අරගෙන නැහැ. දැනට දෙක තුනක් අපි බලාගෙන තියෙනවා. මොණරාගල, අනුරාධපුර ඔය වගේ ප්‍රදේශවල. නමුත් සුදුසු තැනක් තාම අපිට ලැබුණේ නැහැ. ඒ සුදුසු තැනක් ලැබිච්ච ගමන් වැඩ කටයුතු පටන් ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ සමගම අපේ හාමුදුරනේ දැන් අපේ රටේ ඉන්නවා ගොඩාක් දාන ධර්මයට කැමති අපේ බෞද්ධ ජනතාව. ඒ වගේම බෞද්ධ විතරක් නෙවෙයි අන්ආගමික ජනතාවත් ඉන්නවා දාන ධර්මයන්ට බෙහෙවින්ම ඇල්මක් දක්වන. ඉතින් අන්න ඒ වගේ පිරිසකට මෙම කටයුත්ත සඳහා සහභාගී වීමට හැකියාව තිබෙනවද? ඔව් ඇත්තෙන්ම මේ අපි බලාපොරොත්තු වෙන කොහොමත් අර මම මුලින් කිව්වෙත් ඒකයි. මේ විහාරස්ථානයේ ගොඩනගන්නේ අර සාම්ප්‍රදායික පන්සලක් නෙමෙයි. කියන්නේ ගමක් ඇතුලේ ගමේ දායක සීමාවක් හදාගෙන දායකයන්ගේ දාන බාන පාංශකූලේ කටයුතු කරන්න විතරක් ගොඩනගෙන තැනක් නෙමෙයි. ඒතකොට මේක මම බලාපොරොත්තු වෙන ගම ඇතුලේ ඒ කියන්නේ ගමකින් ටිකක් ඈත් වෙන්න. ඒ කියන්නේ ටිකක් මේ ග්‍රාමීය ප්‍රදේශේනොත් නාගරික ප්‍රදේශේනොත් ඈත් වෙන්න ටිකක් කැලේකට කිට්ටු වෙන්න ආරණ්‍ය සම්ප්‍රදායට. එතකොට මේ ආරණ්‍ය සම්ප්‍රදායෙන් විහාරස්ථාන ගොඩනගනකොට ගොඩාක් වෙලාවට ඒ ගමේ දායකයෝ නෙමෙයි ගොඩක් සම්බන්ධ වෙන්නේ. ගමෙන් පිට අපි කියමු දැනට අපිට සම්බන්ධ වෙලා ඉන්නේ විහාරස්ථානයේ ගොඩනගමු කියලා අදහසින් මේ ජායල මේ කොළඹ ඒ වගේ ප්‍රදේශයේ අපේ දායක මහතුරු කීප දෙනෙක් තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ අය තමයි එකතු වෙලා අපිත් එක්ක මේ වැඩ කටයුත්ත සාර්ථක කරගන්න ශක්තියක් වෙන්නේ. එතකොට ඒකට මේ ලංකාවේ පිටත් ජීවත් වෙන සිංහල දෙමළ මුස්ලිම් කියලා ભેදයක් නැහැ. තමන් ශ්‍රද්ධාවෙන් තමන් කැමැත්තෙන් මේ ඉදිකිරීම ගොඩනැගීම් කටයුතු කරන්න ශක්තියක් වෙනවා නම් අපි ඒක සතුටින් මේ ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. ඔන්න අපේ ගගන කාටත් කලින් ගගනට කියන්න මේ වැඩසටහන තුලින් ඔන්න ඔබටත් ඇරයුම් කරනවා. ඔබත් දානමය කටයුත්තකට පුණ්‍ය කටයුත්තකට අත තියන්නට බලාපොරොත්තු වෙන සිටනවා නම් ඔන්න ඔබට අවස්ථාවක් තිබෙනවා. ඉතින් මේ වැඩසටහන අරහා ඔබට ඊට දායක වන්නට හැකියාව තිබෙනවා. ඒ කාරණාවත් මතක් කරන ගමන් අපේ හාමුදුරනේ අපි දැන් අපි කතා කරන්නට බලාපොරොත්තු වෙච්ච විෂයට එමු. මම අහන්න කැමති ඔබ වහන්සේගෙන් දැන් පන්සල් වැහි යනවා කියන කාරණාව පිළිබඳව
ගොඩක් වෙලාවට කතා කරනවා දැන් රටේ පන්සල් අපි විශේෂයෙන් පාසල් වැසී යනවායි කියන එක අපි අහලා තියෙනවා. ඒ වගේම දැන් අලුතෙන් එන දේ තමයි මේ පන්සල් වැසීගෙන යනවා කියන්නේ. මොකද්ද මේ සම්ප්‍රදාය? ඒකරණාව පිළිබඳව කතා කරොත් ඇත්තටම විහාරස්ථාන දැන් මම දැක්ක පහුගිය දවසක ඊට මාස කිහිපයකට කලින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ විතර උතුරු නැගෙනහිර විතරක් මේ උතුරු මැද පළාතේ විතරක් පන්සල් 270 ගාණක් එකදු හාමුදුරුව කෙනෙක්වත් නැති නිසා වැහිලා තියෙනවා කියලා මේ නිවුස් වල ගියපු කාරණාවක්. ඒතර ඒක මේ සමාජගත කරලා තියෙනවා කාරණාවක් මේ පන්සල් වැහිලා තියෙන්නේ ස්වාමින්වහන්සේලා නැති නිසා. ඒ කියන්නේ හාමුදුරුවරු අඩු නිසා කියලා. ඒක ඇත්තම කතාව. දැන් ඉස්සරට වඩා මේ අතීතයට නම් මේ වෙනකොට ස්වාමින්වහන්සේලාගේ යම් අඩුවීමක් තියෙනවා. හැබැයි මේ පන්සල් වැහිලා තියෙන එකට ප්‍රධාන හේතුව මේ ස්වාමින්වහන්සේලා ශාසනය අඩු හින්දා නෙමෙයි. මොකද හේතුව අපි ගත්තොත් මේ විහාරස්ථාන දැන් වර්තමානයේ ගත්තාම දැන් උතුරු නැගෙනහිර ගමුකෝ. උතුරු නැගෙනහිර ගත්තාම විශාල ප්‍රමාණයක් විහාරස්ථාන වැහිලා තියෙනවා. පහුගිය කාලේ අපි දැක්ක සමහර අවස්ථාවන් වල අපේ බෞද්ධ ස්වාමීන් වහන්සේලා ඊළඟට අන්‍යාගමික පූජකවරු අන්‍ය ජාතිකයෝ ඔය වගේ මේ දෙපිරිස් එකතු වෙලා මහා ගස්තන කියන ගැටුම් ඇති වෙන ස්වභාවය පවා ඇති වුණා මේ විහාරස්ථාන මුල් කරගෙන. එතකොට මේ විහාරස්ථාන දැන් ඕනම කෙනෙක් අපි දකිනවා මහත්මයා සාමාන්‍යයෙන් ඉඩමක් පාළු වෙලා තියෙනකොට අවුරුදු 20ක් 30ක් 40ක් 50ක් කොහොම පාළු වෙලා තියෙනකොට සාමාන්‍ය ස්වභාවය තමයි ඒක සිංහලද දෙමළද මුස්ලිම්ද කියලා ભેදයක් නැහැ. මේ මිනිස් ස්වභාවයේ හැටි තමයි වැහිලා පාළුලා තියෙන ඉඩම් ටික ටික තමන්ට නතු කරගන්න එක. තමන්ට ජීවත් වෙන්න ඉඩමක් කඩමක් නැති කෙනෙක් ඔය වගේ කොහොම හරි හේතුවක් නිසා කවුරු හරි ඉඩම් වල පදිංචි වෙනවා. ඒක සාමාන්‍ය ස්වභාවය. එතකොට දැන් පන්සල් වල ඉඩම් නැති වෙන්නෙත් ඔන්න ඔය වගේ. ඒ කියන්නේ වැහිලා තියෙන අවුරුදු ගාණක් ඒතර අයිතිකාරයෙක් නැහැ කැලේ වෙලා යනවා. ඊට පස්සේ කවුරු හරි ඒක හිමීට මේ අල්ල ගන්නවා. එතන ඒක මේ මුස්ලිම් අයවත් මේ දෙමළ අයවත් විතරක් නෙමෙයි. ඕනතරම් බෞද්ධ මිනිස්සු පන්සල් මේ වල ඉඩම් අල්ලගත්තු තැන් තියෙනවා. අර ජාතිවාදී වගේ ප්‍රශ්නයක් අවුස්සල අපේ අයට ගන්න ඕන නිසා එහෙම කාරණා මුල් කරගත්තට නමුත් ඒක සිංහල දෙමළ මුස්ලිම් කියලා නෑ. හැබැයි මේකට හේතුව මම නම් දකින්නේ මේ දෙමළ මිනිස්සුවත් මුස්ලිම් මිනිස්සුවත් සිංහල මිනිස්සුවත් කියන මේ ඉඩම් අල්ලගන්න කෙනා නෙමෙයි. ඒකට පාර හදලා දීලා තියෙන අපි. ඒකට පාර හදලා තියෙන අපේ හාමුදුරුවෝ. මොකද සමහර අපි දැකලා තියෙනවා අපි කැමති වුණත් අකමැති වුණත් අපි පිළිගන්න ඕන කාරණයක් තියෙනවා මේ ලංකාවේ පන්සල් බර ගානක් වැහිලා තියෙනවනම් ඒ වැහිලා තියෙන්නේ ප්‍රධානම හේතුව හාමුදුරුවෝ. මොකද ඔය හැම පන්සලකටම නිත්‍යානුකූලව අයිතිවාසිකම් තියෙන හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවා. අපි කියමුකෝ දැන් පන්සලක් වැහිලා තියෙන අවුරුදු 100ක් කියලා. ඔය අවුරුදු 100ක් පන්සල වැහිලා තියෙනකොට ඔය අවුරුදු 100 මේකට අයිතිකාරයෙක් නැහැ. හරිද? හැබැයි අවුරුදු 100ක් පන්සල වැහිලා තිබිලා ගරා වැටලා තියෙනකොට කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා අර පන්සල ගොඩනගාගෙන ගියොත් අහන ඊට පස්සේ අයිතිකාරයනෝ 100කට වැඩිය. මේක මගේ පන්සල. මේක මගේ. එතකොට අර අයිතිවාසිකම් කියාගෙන නීත්‍යානුකූල ප්‍රශ්න ඇති කරගෙන කවුරුවත් හාමුදුරුවෝ මේ පන්සල රැඳෙන්න කැමති නැහැ. ඒතකොට ඒ හාමුදුරුවෝ ගොඩනගා අනිත් එකේ පන්සල වැහිලා තියෙනකොට අයිතිකාරයෙන් නැති වුණාට අර ගොඩනගාගෙන එනකොට ඒ හාමුදුරුවෝ ධර්මදේශනා කරනකොට ඒ හාමුදුරුවෝ ගමේ ටිකක් අර මිනිස්සු අතර ප්‍රසාදය ඇති වෙනකොට අර සමහර අයට බලන් ඉන්න අමාරුයි. එතකොට ওই ප්‍රශ්නේ මුල් වෙනවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ අයින් කරන්න අයිතිවාසිකම් කියලා මේ ප්‍රශ්න හදාගන්න. හැබැයි ඒ හාමුදුරුවෝ ගියාට පස්සේ ආයි කාලයක් ඕක පවතිනවා. ආයි අර පන්සල වැහිලා යනවා. පාළු වෙලා යනවා. ඒතර මම දන්න තැන් තියෙනවා ඇත්තට මම කියන්නේ මේකෙන් සමහරලාට හිතෙන්න පුළුවන් මේක ස්වාමීන් වහන්සේලාට එහෙම නැත්නම් මේ පන්සල් බොහෝ ප්‍රමාණික අධිපතිකම් දරන හාමුදුරුවන්ට පහරක් ගහනවා කියලා. එහෙම එකක් නෙමෙයි. මම කියන්නේ Tamanට ශිෂ්‍යයෝ ඉන්නවා නම් දැන් සාසනික සම්ප්‍රදාය වෙනයිනේ දැන් ගිහි ජීවිතය වගේ නෙමෙයි. ගෙදර දරුවෝ එක පවුලක් ජීවත් වෙනවා වගේ තමයි සාසනය ඇතුලේ ලොකු හාමුදුරුවෝයි මේ ශිෂ්‍යයෝ කියන්නේ. එතකොට Tamanට ශිෂ්‍ය පරපුරක් ඉන්නවනම් තමන්ට තියෙන තමන්ගේ නමට තියෙන තමන්ගේ පාලනයේ යටතේ පවතින විහාරස්ථාන කිසිදු බාධාවකින් තොරව ඒ මිනිස්සුන්ට ඒ ආගමික කටයුතු කරගෙන ඒ මිනිස්සුන්ගේ අවශ්‍යතා සපුරන්න ඒ පන්සලෙන් පුළුවන් නම් ඒ කටයුතු කරන්න අවශ්‍ය ස්වාමීන් වහන්සේලා ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා ඉන්නවනම් ඒ පන්සල් වැහිලා නැත්නම් පාළු වෙලා නැත්නම් පන්සල් 100ක් තිබුණත් පාලනය කරත් ගැටලුවක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ පන්සල් තියෙනවා.
හැබැයි ඔය පාලනය කරන්න Tamanට කියලා ශිෂ්‍ය පරපුරක්වත් නැහැ. අන්න ඒ ගැටලුව හින්දා Tamanට කියලා ශිෂ්‍ය පරපුරක් නැහැ. Tamanට Tamanගේ පාලනයේ තන්ත්‍රය යටතේ තියෙන විහාරස්ථාන නඩත්තු කරන්න ක්‍රමවේදයක් නැහැ. හැබැයි මගේ කියලා අයිතිවාසිකම් කියන ගොඩක් ඉන්නවා. ඒ ඔන්න ඔය ගැටලුව හින්දා තමයි පන්සල් වැහිලා යන්නේ. දැන් දැන් සමහරගෙන උතුරු නැගෙනහිර ඉන්න කැමති නැහැ. මේ මම ප්‍රසිද්ධියේ මේ කියන මේ කාරණා වදනේ මීට අවුරුද්දකට කලිනුත් මම මේ මාධ්‍ය සාකච්ඡාවකදී කතා කරලා තියෙනවා. හැබැයි මාධ්‍ය සාකච්ඡාවේ කතා කරපු දේවල් සමහර ප්‍රසිද්ධ නාලිකාවල ගියේ අර දේශපාලනික වශයෙන් යම් කාරණාවක් කතා කරා. ඒ අයට වාසිසහගත කාරණා විතරයි මේ කාරණා දුන්නේ නැහැ. ඇත්තටම. ඒ හින්දා අපි මම මේ ප්‍රසිද්ධියේ මේ කතා කරන්නේ ඒ උතුරු වේවා නැගෙනහිර වේවා දුෂ්කරතාවයේ කොතෙක් වෙතත් පන්සල් නැවත ගොඩ නගන්න ඒ කියන්නේ පන්සල් වල විහාරස්ථාන විවෘත කරන්න ස්වාමීන් වහන්සේලා නැහැ කියන අය ඉන්නව නම් කියන්න මම ස්වාමීන් වහන්සේලා හොයලා දෙනවා ඒ පන්සල් හද හැබැයි අර මේ ටික කාලයක් වැඩ කරන් ඉන්න බලාගෙන ඉන්න මුර කරන්න එහෙම නෙමෙයි ඒ ඉන්න තරුණ හාමුදුරුවනේ හාමුදුරන්ට අභිමාණයෙන් යුක්ත ඒ ස්ථාන ගොඩ නගාගෙන මිනිස්සු එක්ක වැඩ කරන්න නීත්‍යානුකූල පරිසරයක් මේ තුන්නිකායම මහානායක හාමුදුරුවෝ ඇතුළු කාරක සංඝ සභා මූලිකත්වයෙන් හරි එහෙම වැඩපිළිවෙලක් යොදනවා නම් ඒකට අවශ්‍ය ස්වාමින් වහන්සේලා එකතු කරලා දෙන්න සම්බන්ධ කරන්න මම මැදිහත් වෙනවා කියලා කියන්න කැමතියි. ඒ වගේම අපේ හාමුදුරනේ ඔබ වහන්සේ සඳහන් කළා දැන් යම් ගුරු හාමුදුරුවරුන්ට ශිෂ්‍ය හාමුදුරුවරුන් නැහැ කියන කාරණාව. යම් අවස්ථාවල අපි රූපවාහිනී මාධ්‍යවල පවා දැකලා තිබෙනවා මේ ඒ කියන්නේ ගුරු හාමුදුරුවරුන්ගෙන් සහ ඒ පන්සල්වල ආවාස ගෙවල් වල සිටින හාමුදුරුවරුන් විසින් හිරිහැරයට ලක්වන සාමණේර හිමිවරුන්. ඉතින් ඒ පිළිබඳව ඒ තත්ත්වය නිසා නෙවෙයිද මේ ශිෂ්‍ය හාමුදුරුවරුන් බිහි වෙන එක අඩු වෙලා තිබෙන්නේ. මෙහෙමයි ඒ කාරණාව ගත්තාම දැන් ඔතනදී ඒක සාමාන්‍යයෙන් අර සාසනෙට ගහන තැනක් නේ ඔතන. ඉතින් එහෙම බැලුවම මමත් අවුරුදු බොහොම පුංචි කාලේ මහාන වෙච්ච කෙනෙක්. ඒතර පුංචි කාලේ ඉඳලා මමත් මේ සාසනේ ඉන්නවා. ඒතර අපිත් ඔය කියන විදිය ප්‍රශ්න වලට ගැටලු වලට මුහුණ දෙන්න ඕන. හැබැයි එහෙම වෙන්නේ නෑම කියන එකක් නෙමෙයි මේ. සාමාන්‍ය මේ මිනිස් ලෝකෙනේ මේ ලෝකේ මිනිස්සු ජීවත් වෙනවා මිනිස්සු අතර භික්ෂුන් වහන්සේලා ඒවා ගිහියෝ වේවා වර්තමානයේ බොහෝ වෙලාවට මේ මාර්ගඵල ලැබපු පුතුමියෝ නෙමෙයි ඉන්නේ. ඒතකොට සමහර තැන්වල යම් ප්‍රශ්න තියෙන්න පුළුවන්. මං කියන්නේ ඒ ප්‍රශ්න ගැටලු නිසා ශාසනය අතහරිනවට වඩා ඇත්තටම මම දැකලා තියෙන්නේ දැන් තව එකක් තමයි මේ කතා කියන තරුණ කාලේ ස්වාමීන් වහන්සේ නමක් උපවැදි වෙලා ගියාම එයාට ටිකක් ඔය දැන් යන්නේ මේ වයස හරිනේ. ඔය වගේ නොයෙක් කාරණා කියනවා. හැබැයි ඔය කාරණාට වඩා පුංචි කාලේ පැවිදි කරලා සමහර විහාරස්ථානවල පන්සල් ඉගැන්නුවට ඒ ගුණධර්ම ඒ කියන්නේ මේ ධර්මයට අනුව කටයුතු කරාට නමුත් අර කාලයක් යනකොට මේ අර ඔබතුමා කිව්වා වගේ සමහර පන්සල්වල තියෙන ගුරුවරයා ගෝලයට නොසලකා හරින අර අමානුෂික ලෙස කටයුතු කරන කාරණා නෙමෙයි. එවැනි තියෙනවා. ඒවත් මිනිස්සු අතර අමනුෂ්‍ය ස්වභාවයෙන් ජීවත් වෙන ඒක පැවිදි වේවා, ගිහි වේවා ඒක සාමාන්‍ය ස්වභාවයක් ඉන්නවා. එහෙමනේ මම කියන්නේ බොහෝ අය මේ උපවැදලා යන්න තරුණ කාලේදී වගේ හේතුවක් තමයි සමහර ගුරුවරු සලකන්නේ කියන්නේ අර ඒ වයසට එනකොට යාට යන්න ඕන පාර පෙන්වන්නේ නැහැ. දැන් ගෙවල් වල වගේ දෙමව්පියෝ දරුවන්ට යන්න ඕන පාර පෙන්නුවොත් මේ දරුවා ඒ පාර දිගේ යන්නේ. ඒ වගේ ගුරුවරයාගේ යුතුයකම තමයි ශිෂ්‍යයාට ඒ පාර පෙන්වන එක. සමහර ගුරුවරුන්ගේ අඩුපාඩු තියෙන හින්දා මේ ඇත්තටම මේ ශාසනයේ භික්ෂූන් වහන්සේලා තරුණ හාමුදුරුවෝ රැඳෙන ස්වභාවය අඩු වෙලා තියෙනවා. තව කාරණාවක් තමයි හාමුදුරනේ දැන් ඔබ වහන්සේ කතා කරනකොට සඳහන් කළා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් පන්සල් 200 ගානකට එහා වැසී යාමේ තර්ජනයකට ලක් වෙලා තිබෙනවායි කියලා. ඒකම දැන් ශ්‍රී ලංකාව පුරාම අපි ගත්තොත් ඊටත් වඩා වැඩි සංඛ්‍යාවක් වෙන්න පුළුවන් අපි හරියටම ඒ දත්ත දන්නේ නැති හින්දා දැන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ 200 ගානක් නම් දැන් ඔබ වහන්සේ අලුතෙන් පන්සලක් හදන්න අපේක්ෂා කරනවා. ඉතින් ඔබ වහන්සේට බැරිද මෙවැනි දැන් වැසී ගිය පන්සලක් අරගෙන ඒ වැසී ගිය පන්සල නැවත තත්වයට පත් කරගෙන ඒ ගමේ ඉන්න දායකයන් සමග අපේ බෞද්ධ ආගම ඉදිරියට ගෙන යාමට කටයුතු කරන්නට. ඔව් අර ඒක තමයි මම මුලින්ම අර කතා කරේ ඒක තමයි වසන්ත මහත්තයා
මේ පන්සල් වැහිලා තියෙනවා. දැන් අද මම දකිනවා සාමාන්‍යයෙන් අලුතෙන් ඉදිවෙච්ච පන්සල් ගොඩක් තියෙනවා. මේ ශාසන මේ කොළඹ විතරක් නෙමෙයි ලංකාවේ ගොඩක් තැන්වල. අලුතෙන් ඉදිවෙන පන්සල් පවත්වාගෙන යනවා. පැරණි පන්සල් පුරාණ ස්ථාන පවා වැහිලා පාළු වෙලා මේ යන ස්වභාවයක් තියෙනවා. ඒකට පළවෙනි හේතුව තමයි අර මම මුලින් කිව්වේ වැහිලා පන්සලක් තියෙනකන් පන්සලක් වැහිලා හාමුදුරුව කෙනෙක් නැතුව ජරා ජීර්ණ වෙලා විනාශ වෙලා මේ ඝන කැලෑවක් බවට පත් වෙලා තියෙනකන් මේ පන්සලට අයිතිකාරයෝ නැහැ. එන්නේ නැහැ කවුරුත්. හොයන්නේ නැහැ, බලන්නේ නැහැ. ඒ ගමේ ඉන්න මිනිසුන්ගේ ඕනෑපාකම් ගැන මේ මිනිසුන්ට ධර්මයෙන් අනුශාසනා කරන්නේ ඒ කටයුතු මොනවත්ම හොයන්නේ නැහැ. හැබැයි කවුරු හරි හාමුදුරුව නමක් අර වැහිලා තියෙන ජරා ජීර්ණ වෙච්ච පන්සලට ගිහිල්ලා ඒ පන්සල ගොඩනගන්න උත්සාහ කරොත් ඒ පන්සලට කොහෙන් හරි එක්ක මේක මල්ලත්තේ පන්සලක් කියනවා. එක්ක මේකේ අස්කිරිය පන්සලක් කියනවා. එක්ක මේක අවක අපේ අමරපුර නිකාය පන්සලක් කියනවා. එහෙම නැත්නම් ඕක අපේ රාමඤ්ඤ නිකාය පන්සලක් කියන. ওই විදිහට නිකායකින් හෝ පාර්ශ්වයකින් ඒ අවට ඉන්න ස්වාමීන් වහන්සේ නමක් හරි කවුරු හරි මේක අපේ කියලා අයිතිවාසිකම් කියනවා. හැබැයි අයිතිවාසිකම් කිව්වට ඒව පවත්වාගෙන යන්න ශක්තියක් නැහැ. ඔන්න ඔය කාරණාවෙ හින්දා තමයි වර්තමානයේ හාමුදුරුවෝ දැන් මමත් එහෙම පන්සල් බර ගන්න මම මේ වෙනකොට මම බැලුවා පන්සල් 8ක් හදලා තියෙනවා. ওই පන්සල් 8ම වසන්ත මහත්තයා මට වැඩ කරන් යන්න ඔබ වහන්සේට මේක මේ ශිෂ්‍යව හදාගෙන පන්සල කරගෙන යන්න කිසි ප්‍රශ්නයක් නැහැ කියලා බාර දීපුවා. හැබැයි ටික දවසයි අර සාමාන්‍ය ආයතන වලත් තියෙනෝනේ වසන්ත මහත්තයා ටික දවසක් මේ ඉන්න පරණ සේවකයෙක් වෙන්න පුළුවන්. එයා ඒ ආයතනයේ අලුතෙන් සාමාන්‍ය කෙනෙක් ඇවිල්ලා එයා සාමාන්‍යයෙන් හොඳින් කටයුතු කරගෙන යනකොට ආයතනයේ ප්‍රධානීන්ගේ අර මේ ප්‍රසාදය හම්බ වෙනකොට සමහරවිට අර පරණ කෙනා ටිකක් බලන් ඉන්න බෑ. ඉරිෂා වගේ එකක් ඇති වෙනවා. ඔයගේ ඉතින් පෘථග්ජනයිනේ මේ ශාසනයට දෙය රහත් වෙලා නැති භික්ෂුන් වහන්සේලා හින්දා සමහරට ඒ වගේ ඉරිෂාව ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ සමහර අවස්ථාවලදී තමන්ගේ අයිතිවාසිකම් කියලා ඒ නිසා ඒ හාමුදුරුවෝ අයින් කරන අවස්ථා තියෙනවා. තව අවස්ථාවලදී තියෙනවා එහෙම කියන්නේ නැහැ. එළියට කතා කරන්නේ නැහැ. ඔය ඉන්නේ ආයතන වල එහෙම හිත ඇතුලේ තියාගෙන රහසේ නොයෙක් උපක්‍රම යොදනවා. ඒතර මේ උපක්‍රම හින්දා අර එක ගිහි වේවා පැවිදිලා ඕන කෙනෙකුට ඒකෙන් අර මුහුණ දෙන කෙනාට මහා දරුණු මේ අනතුරක් වුණත් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ තමයි අර වැහිච්ච පන්සල් ගොඩනගනට වඩා මම දකින එක. ඒක හොඳයි වැහිච්ච පන්සලක් ගොඩනගන එක හොඳයි. හැබැයි ඒකට මේ මහානායක හාමුදුරුවෝ මෙදිහත් වෙලා පොඩ ඒ තමන්ගේ නිකායට හරි අරගෙන කමන්නේ නැහැ භික්ෂුන් වහන්සේලාට මේ පන්සල් දෙන්න නීත්‍යානුකූලව පවරලා දෙන්න. නීත්‍යානුකූල මට්ටමින් එහෙම පැවරීමක් කරොත් නිකායකින් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් එතන මේක මහානායක හාමුදුරුවෝ මෙදිහත් වෙලා අන්න එතකොට ඒ හාමුදුරන්ට පුළුවන් අර අභිමානයෙන් යුක්තව ඒ ගමට තමන්ගෙන් වෙන සේවය ඒ කටයුතු සිදු කරගෙන යන්න. ඊගාව කාරණාව තමයි අපේ හාමුදුරනේ උතුරු නැගෙන හිර පළාත් ගත්තාම දැන් සාමාන්‍යයෙන් දැන් ඔය මාධ්‍ය කටයුතු සඳහා මම ගියපු අවස්ථාවල මම දැකලා තියෙනවා සියලුම දෙමළ ජනතාව කියලා මම කියන්නේ නැහැ. නමුත් මේ යම් දෙමළ පිරිසක් අපි කියමුකෝ දැන් සිංහල අපි බෞද්ධයන් ගත්තාම ජාතිවාදයේ අවසන පිරිසක් ඉන්නවා. ඉතින් ඒ වගේ ඒ අන් ආගමිකවලත් ඉන්නට පුළුවන්. ඉන්නවා එහෙම පිරිස් ඉන්නවා. තියෙන ප්‍රශ්නේ තමයි දැන් මම දකින ප්‍රශ්නේ උතුරු නැගෙනහිර පළාත්වල කොහේ හරි බෝපැලයක් තිබ්බත් ඒ බෝපැලේ විනාශ කරලා දානවා. මේක යම් හාමුදුරුවනමක් දැක්කොත් එතන පන්සලක් හදනවා. අපේ ඉඩම අල්ල ගන්නවා. අන්න ඒ බියක් තියෙනවා රටේ. ඔබ වහන්සේ තරුණ භික්ෂුණමක් විදියට ඒ දේ දකින්නේ කොහොමද? මෙහෙම ඒ දේ දකින්නේ කියන්නේ ඒ කාරණාවේදී ඔය දෙපැත්තක් තියෙනවා මේ වසන්ත මහත්තයා. මොකද හේතුව අපිත් අපේ ස්වාමීන් වහන්සේලාත් අපේ ගම්වල මිනිස්සුත් ලොකු වැරද්දක් කරනවා. ඒ තමයි අපි දකින මේ උතුරු නැගෙනහිර විතරක් නෙමෙයි. අපි උතුරු නැගෙනහිර කියන කාරණා පැත්තක තියමුකෝ. ওই බෝගස් අයින් කරන කාරණාව ගැන සමහර වෙලාවට මේ අපේ හාමුදුරුවෝ අපේ මිනිස්සු කියන ගිහි අය හන්දියක් දැක්කොත් ඒ හන්දිය ඒක තුම්මන් හන්දියක් නැත්නම් තුම්මන් හන්දියේ පාරමෙද බෝපැලයක් හිටවනවා. ඒගොල්ලෝ හිතන්නේ නැහැ මේ බෝගහ ටිකක් කාලයක් යනකොට මේක විශාල වෙනවා. මේක ලොකු වෙනවා. ඊට පස්සේ මේ පාරට මේකෙන් හානියක්, මේ ලයිට් කණු වලට හානියක්, මේ ඒවා මුලින් හිතන්නේ නැහැ. පුංචි පැලේ කාලේ හිටවනවා. මේක හැදිලා විශාල වුණාට පස්සේ ඒ ප්‍රදේශයට එක කරදරයක්, පාරට කරදරයක් තේරෙනවද? එතකොට ඒ කරදරයක් වුණාම මොකද වෙන්නේ? කරන්න දෙයක් නැහැ. එක්ක පාර වෙනස් කරලා හදන්න වෙනවා, එක්ක බෝග හයින් කරන්න වෙනවා. එතකොට සාමාන්‍යයෙන් කෙනෙක්ගේ ඒ බෝධිය තියෙන තුම්මන් හන්දි ඊළඟ ඉඩම අයිතිකාරයෙක් ඉන්නවා නම් ඒ තමන්ගේ පෞද්ගලික ඉඩම අයිතිකාරය දෙන්නේ නැහනේ. තමන්ගේ ඉඩමේ. එතකොට බෝග අයින් කරන්න සිද්ධ වෙනවා.
එවැනි ස්වභාවයන් වෙන වෙලාවලුත් තියෙනවා. එතනදී කරන්න දෙයක් නැහැ. ඒක එවැනි අවස්ථාවකදී මේ බෝගහ කපනවා එහෙම කියලා බොරුවට මේ කෑ ගහන දගල්න එක. ඒක අර මානුෂීය හිතලා ඒක විය යුතු දේ විය යුතු විදිහට වෙන්න ඕන. මොකද පන්සල් වලත් සමහරලාට පන්සලේ බෝධින් වහන්සේගේ කරන්ට් ලයින් එකට අත්තක් ගියාම ඒක සෙත් පිරිත් කියලා බෝධියත් අයින් කරන අවස්ථා තියෙන්නේ. ඒ වගේ ඒවට අපි පුරුදු වෙන්න ඕන. ඔය උතුරු නැගෙනහිර ඔය බෝධින් වහන්සේලා ගලවන ඔය කතන්දරයේදී ඒකේ සමහරට ඒ විදිහට සාධාරණ හේතු මත වෙන ඒවාත් තියෙනවා. ඒ වගේ අසාධාරණ හේතු මත මොකද්ද මේ අන්තවාදී අදහස් වලින්ම ක්‍රියාත්මක වෙන දේවල් තියෙනවා. ඒක මම කියන්නේ අන්තවාදී අදහස් වලින් එම වැඩ කරන අය ඒක මේ දෙමළ අයගේ විතරක් නෙමෙයි. ඒක අපි කියන්න ඕන. ඔය අන්තවාදී පිරිස් දෙමළත් ඉන්නවා, මුස්ලිම් ඉන්නවා, සිංහල ඉන්නවා. මේ හැම ජාතියකම හැම ආගමකම අන්තවාදී පිරිස් ඉන්නවා. නේද? ඉතින් අන්තවාදී පිරිස් කියන එක අපි අයින් කරොත් අන්තවාදී ටික මේ එක ජාතියකට නෙමෙයි මේ කියන්නේ. හැම ජාතියෙම අන්තවාදීන් ඉන්නවා. ඒක බුදුදහම රකින්න කියලා අනිත් ආගම් ඔක්කොටම ගහගෙන අපහාස කරගෙන නිඳා කරගෙන කවුරු හරි උද්ඝෝෂණ කරනවා නම් කවුරු හරි මේ අනිත් ආගම් වල පූජනීය ස්ථාන වලට පහර දෙනවා නම් ඒ බුදුදහම රකින්න බෑ එහෙම. ඒ වගේම ඔය කිසිම ශාස්ත්‍රවරයෙක් මං හිතන්නේ නෑ තව කෙනෙක්ගේ ජීවිතයක් හානි කරලා තව කෙනෙක්ගේ පූජනීය ස්ථානයකට හානි කරලා තමන්ගේ ජාතිය තමන්ගේ ශාස්ත්‍රූ රකින්න පුළුවන් කියලා මේ ශාස්ත්‍රවරයෙක් දේශනා කළා තියෙනවා කියලා මං හිතන්නේ නෑ. බුදුහාමුදුර එහෙම දේශනා කළා නෑ. බුදුහාමුදුර දේශනා කරන්නේ සියලුම ආගම් වලට සියලුම ජාතීන්ට එකසේ ගෞරව කරන්න. ඒක බෞද්ධයේද බුදුහාමුදුර ලෞතුරා බුදු වුණාට පස්සේනේ බෞද්ධ වුණේ. නැතුව බෝධිසත්වය උපදිනකොට බෞද්ධ නෙවෙයිනේ. ඒ වගේ මේ ලෝකේ ඕන මිනිස්සුෙකුට ජීවත් වෙන්න පුළුවන්. තමන් කැමති ආගමක් අදහන්න පුළුවන්. තමන් කැමති ජාතිකයෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන්. එතකොට ඒ අනුව ජීවත් වෙද්දී අන්තවාදීන් හැම තැනම ඉන්නවා. අපෙත් ඉන්නවා. පහුගිය කාලේ ඕන තරම් දකින්න තියෙන බෞද්ධ අයගෙත් ඉන්නවා. මුස්ලිම් අයගෙත් ඉන්නවා. දෙමළ අයගෙත් ඉන්නවා. අනිත් හැම ආගමකත් ඉන්නවා. ඒ හැමෝම ඒ අන්තවාදී කොට දාන්නත් බෑ හැම මිනිස්සයම. දැන් දෙමළ මිනිස්සයා උතුරේ ඉන්නවා. ඒ මිනිස්සයා මේ LTT කියලා හැම දෙමළ මිනිස්සයටම අපි චෝදනා කරොත් ඒක බෑ. මම අනන්ත මට මතකයි මං 2009 යුද්ධය ඉවර වෙච්ච ගමන් මං එච්චර මේ සාමාන්‍ය තරුණ කාලේ මේ අවුරුදු 18ක 19ක විතර කාලේ යුද්ධය ඉවර වෙච්ච ගමන් මං යාපනයේ ගියේ මේ බලන්න. ඔය ගිහලා මට මතකයි යාපනයේ ඔය ඒ කාලේ ඔය මේ ඔය දඹකොළ පැටුනේ එහෙම අර නුගගස් යට පොඩි පොඩි දේවාල හදාගෙන ඔය පූසාරිලා ඒ කියන්නේ ඔය ඉන්නවා දෙමළ හින්දු පූජකයෝ. භික්ෂූන් වහන්සේ කියන මේ චීවරයට පුදුම ආදරයක් දැක්ුවේ. අපිව දැක්ක ගමන් අපි එක්කගෙන ගිහලා මේ මිනිස්සු මට බොහොම ලෙන්ගතෝ හිතවත්ව කටයුතු කරන දෙමළ මිනිස්සු ඉන්නවා. මුස්ලිම් අය ඉන්නවා. කතෝලික අය ඉන්නවා. මං ජාල බොහෝ කාලයක් හිටියේ මම මේ වෙනකොට මං හිතලා ගෙවල් 4500ක කතෝලික ගෙවල් වල මම බණ කියලා තියෙනවා. තේරුණා? ඉතින් එහෙම නැති හොඳ අවංක හදවතින්ම හැම ආගමකට ජාතියටම සලකන මේ ගරු කරන මිනිස්සු ඉන්නවා. ඔය අතර ඉතින් බොහොම සුළු පිරිසක් ඉන්නවා අන්තවාදීන්. ඒක හැම ජාතියෙම ඉන්නවා. ඒක ඉතින් මේ අන්තවාදී බලවේග බෙදගෙන ප්‍රඥාවෙන් වැඩ කරන්න අර අනිත් අයට මේ බුද්ධිය තියෙන්න ඕන. ඇත්ත ඔබ වහන්සේ මතක් කරපු ඒ කාරණාව මමත් මඩකලපුව ප්‍රදේශයේ එහෙම ගියපු වෙලාවේ මම දැකලා තියෙනවා. ඒ පන්සල ඉස්සරහම ඉන්න එකම එක සිංහල පවුලයි. නමුත් ඒ පන්සලට සම්පූර්ණයෙන්ම සිංහල පවුල විරුද්ධයි හඳුරන්නේ. ඉතින් බටේ ඉන්න දෙමළ මිනිස්සු තමයි ඒ ස්වාමින් වහන්සේලා රැකගෙන දානමාන දීගෙන එහෙම කටයුතු කරන පිරිස් ඉන්නවා. මම ඒකත් දැකලා තියෙනවා. ඔබ වහන්සේ මතක් කරපු කාරණාව ඇත්තටම වටිනා කාරණා. ඒකම ඊගාව කාරණාව විදිහට මම ඔබ වහන්සේගෙන් අහන්න කැමති බෞද්ධ භික්ෂුව සහ දේශපාලනය. දැන් මේ බෞද්ධ භික්ෂුන් දේශපාලනයට ඇවිල්ලා විවිධ දේවල් සමහර වෙලාවට බෞද්ධ භික්ෂුන් වහන්සේලා ඇහැල්ලුවට ලක් වෙන තත්වයට පවා පත් වෙලා තියෙනවා මේ දේශපාලනයට එක්වීමත් සමග. ඒ දේ ඔබ වහන්සේ දකින්නේ කොහොමද? ඒ කාරණාවේදී ඔතන තියෙන කරුණු දෙකක්. එකක් පැති දෙකක්. එක පැත්තක් තමයි බුද්ධ දේශනාවට අනුව රාජ්‍ය පාලනය සාමාන්‍ය භික්ෂූන්ට කැපයි කියලා බුදුහාමුදුරු දේශනා කළා නැහැ. රාජ්‍ය පාලනය අකැපයි කියලා දේශනා කළා. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී රටක ඕනම කෙනෙකුට ඒ ප්‍රජාතාන්ත්‍රිකවාදී රටේ ඒ ව්‍යවස්ථාවට අනුව ඒ අයිතිවාසිකම් ඒක හාමුදුරුවෝ කෙනෙක්ද පාදර කෙනෙක්ද එහෙම නැත්නම් මෞලවි කෙනෙක්ද එහෙම නැත්නම් මේ සාමාන්‍ය
කෙනෙක්ද එහෙම කියලා වෙනසක් නැහැ. ඒ හැමෝටම පොදුයි. ඒ පොදු නීතියට අනුව එක පැත්තකින් වර්තමාන තත්ත්වයන් මේ වර්තමාන රටේ මොකද සාමාන්‍යයෙන් කවුරු ওই දේශපාලනය කළා ඔතෙන්ට ගියත් බොහෝ වෙලාවට අපි ඉතිහාසය දැකලා තියෙන්නේ යනකම් කියන කතන්දර ගියාට පස්සේ නෑනේ. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. යනකොට කියපු කාරණා ගියාට පස්සේ සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඒ නිසා මේක වෙනස් කරන්න ඇත්තටම හදවතේ මේ හැඟීමක් තියෙන භික්ෂුන් වහන්සේලා එකතු වෙලා ඒකට මැදිහත් වුණාට දේශපාලනය කරාට නරකයි වැරදි කියලා මම හිතන්නේ නැහැ. මම කියන්නේ නැහැ එහෙම. හැබැයි Taman දැනගන්න ඕන තමන්ගේ සීමාව ඉඳගෙන වැඩ කරන්න. සීමාවෙන් එහාට ගියොත් ඒ කියන්නේ භික්ෂුවකට සීමාවක් තියෙනවා. ඒ සීමාවේ හිටියොත් තමන්ගේ සංවර භාවය, තමන් කතා කරන ස්වභාවය හැමදේම මේකට තමන්ගේ ආත්ම ගෞරවය ආරක්ෂා කරගෙන ශාසනයට අවඩක් නොවෙන්න ඒ සීමාව ඉඳගෙන මේ දේශපාලන කටයුතු කරාට ගැටලුවක් වෙයි කියලා මම හිතන්නේ. හැබැයි සීමාවෙන් එහාට ගිහිල්ලා ඒ කියන්නේ සමහර ඉන්නෝනේ හාමුදුරුවෝ දේශපාලනය කරනවා පිරිස් බෙදාගෙන අපි කියමුකෝ ඔබතුමයි මමයි කියලා. ඔබතුමාගේ පැත්තට නම් එයා වැඩ කරන්නේ ඔබතුමා මොන දේ කරත් ඔබතුමා හොඳයි. මම මොන දේක කොච්චර හොඳ දෙයක් මම කරත් මම නරකයි. ඒම නෙමෙයි. ඔබතුමා වුණත් මම වුණත් හරි නම් හරි. වැරදි නම් වැරදි. හරි දේ හරි විදිහටත් වැරදි දේ වැරදි දේ විදිහටත් දැකලා දේශපාලනය කරලා මේ රටේ තියෙන මේ අස්තීර ස්වභාවය වෙනස් කරන්න පුළුවන් නම් ඒකට මම මේ ඇත්තටම මේ නරකක් දකින්නේ අයහපතක් දකින්නේ නේක හොඳයි කියලා මම දකිනවා. ඊගාව කාරණාව තමයි අපේ හාමුදුරනේ දැන් බෞද්ධ ධර්මය දැන් යම් තාක් දුරට පිරිහි ගොස් තිබෙනවාද කියන ප්‍රශ්නේ මම ඔබ වහන්සේගෙන් අහන්න කැමතියි සහ දැන් අපි සමාජය ගත්තාම තරුණ පිරිසකින් බොහෝ පිරිසක් විවිධ මත්ද්‍රව්‍ය යම් යම් දේවල් වලට ඇබ්බැහි වෙච්ච චරිත තමයි අපි ගොඩක් දකින්නේ. ඒ අතරතුර තරුණ පිරිසගේ ආගම් වලට සහ බෞද්ධ ධර්මය විතරක් නෙවෙයි මම කියන්නේ සාමාන්‍යයෙන් පොදුවේ ආගම එකතු කරගත්තාම සියලු දෙනාම ගත්තම තරුණ පිරිස ටිකක් ඔය ආගමික කටයුතු වලට එකතුයි. වැඩිහිටි පිරිස ටිකක් ඈත් වෙනවා වගේ මම දකින විදිය හාමුදුරනේ මම ඔබ වහන්සේගෙන් අහන්නේ. ඔබ වහන්සේ දැන් බෞද්ධ ධර්මයත් එක්ක ඉන්න බෞද්ධ පුත්‍රයෙක් විදියට ඔබ වහන්සේ දේ දකින්නේ කොහොමද සහ එහෙම පිරිහි ගොස් තිබෙනවාද? ඔව් සාමාන්‍යයෙන් වසන්ත මහත්මයා බුදුදහම කොහොමත් කෙමෙන් පිරිහීමෙන් යන්නේ. ඒක ඇත්ත. මොකද බුදුහාමුදුරෝ දේශනා කළා තියෙන්නේ මේ සම්බුද්ධ ශාසනය බුද්ධ පරිනිර්වාණයෙන් පසුව වසර 5000ක් තමයි පවතින්නේ. ඒ වසර 5000න් දැන් වසර 2500කට වැඩි කාලයක් ගිහිල්ලා තියෙනවා. ඒතර පැවතිච්ච කාලේ වැඩි. තේනවා? ඒතර තව පවතින්න තියෙන කාලය අඩුයි. දැන් අවුරුදු 5000න් 2500 ඉක්මවා ගියපු වසර ගණනාවක් මේ සම්බුද්ධ ශාසනය පැවතුණා නම් තව 2400 ගණන් තියෙන්නේ. ඒතකොට පැවතෙන්න තියෙන කාලය අඩුයි. එතකොට ශාසනයේ අවසන් වෙන්නේ කෙමෙන් පිරිහිලා. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා දුස්සීල වෙනවා. ඊට පස්සේ දැන් පහු කාලයක් තිබුණා එහෙම ලංකාවෙත් තිබුණා භික්ෂුන් වහන්සේලා නෑ ගණින් වහන්සේලා කියලා ඒ නම් කියන්නේ යාළුවට ගණින් වහන්සේලා. ඒගොල්ලෝ හැබැයි පන්සල් ටික රැකගත්තා. හැබැයි සාමාන්‍යයෙන් ගිහියෝ ජීවත් වෙච්ච විදිහට තමයි ජීවත් වුනේ. තේරුණා? ඒ ජීවන රටාව. ඒ වගේ මේ ශාසනයේ භික්ෂුන් වහන්සේලා කෙමෙන් ඇතුල් වෙනවා. භික්ෂුන් වහන්සේලා ඉවත් වෙනවා. ශාසනයේ තියෙන කියන්නේ ශාසනයේ කෙරෙහි මේ ඇල්මෙන් මිනිස්සු එකතු වෙනවා. ඒ වගේම ටික ඈත් වෙනවා. ඔහොමම ශාසනයේ ඩිංග පිරිහිමින් යනවා. ඒක මේ ශාසනය විතර නෙවෙයි බුදුහාර දේශනා කළා තියෙන මේ ලෝකයේ සියල්ල එහෙමයි. සියල්ල ස්ථිරසාර නැහැ. යම් දවසක මේ සියලු දේ විනාශ වෙලා යනවා. ඒකයි මේ අනිත්‍ය ස්වභාවය. ඒක බුද්ධ ශාසනය කියලා එකක් නෑ. බුදු සසුනත් එහෙමයි. බුද්ධ ධර්ම මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම එහෙමයි. විනාශ වෙලා යනවා. නැවත කොහේ හරි ඒක වෙනස් ආකාරයකින් හෝ හට ගන්නවා. දැන් ගෞතම බුද්ධ ශාසනය අවුරුදු 5000කින් අවසන් වුණාට පස්සේ ඒ අවසන් වෙන්න එපා. පිරිහිලා භික්ෂුන් වහන්සේලා නැති වෙන්න එපා. භික්ෂුන් වහන්සේලා නැති වුණාම තමයි ශාසනය ඉවර වෙන්නේ. භික්ෂුන් වහන්සේලා නැති වෙන්න නම් ශාසනය පිරිහෙන හේතු මොන හරි වෙන්න ඕන. තේරුණා? ඒ වෙලාව තමයි ශාසනය පිරිලා යන්නේ. හරි අපේ ආම්දුරනේ අවසන් වශයෙන් මම අහන්න කැමතියි අද පන්සල කියන්නේ බිස්නස් තැනක්ද? පන්සල කියන්නේ බිස්නස් තැනක් නෙවෙයි. ඒක මිනිස්සු දැක්කොත් ඒක ෂොප් එකක් විදියට
මේක මූල්‍ය ආයතනයක් විදිහට මිනිස්සු දකින විදිහ එක. සාමාන්‍යයෙන් මම පෞද්ගලික මගේ කියන්නේ භික්ෂුන් වහන්සේලා නැතුව නෙමෙයි යම් එවැනි ව්‍යාපාර කටයුතු මට්ටමින් ජීවිතය ගත කරන භික්ෂුන් වහන්සේලා නැතුවා නෙවෙයි. එහෙම අය 14ක් ඉන්නවා. හැබැයි අපි දැකලා තිනවා ඒ වගේම භික්ෂුන් වහන්සේලා ඉන්නවා තමන්ට ලැබෙන දාන ටික පවා කන්නේ නැති මිනිසුන්ට බෙදලා දීලා මහා මේ බෝධිසත්ව ගුණෝපේත භික්ෂුන් වහන්සේලාත් අනන්තවත් මේ ශාසනයේ ඉන්නවා. එහෙම නැතුව නෙමෙයි. ওই දෙපිරිසම ඉන්නවා. එතකොට බිස්නස් කියන්නේ ඉතින් විහාරස්ථාන සංවර්ධන කරනකොට එක නොයෙකුත් විදිහේ මුදල් ලැබෙන ක්‍රමවේද හොයනවා. ඒක මිනිස්සු දැක්කොත් ඕක බිස්නස් එකක්. තේරෙනවද? ඒ බිස්නස් එකක් කියන එක දකින විදිහට ඒ කියන්නේ තමන්ගේ මානසික විදිහට දැන් බුදුහාම දේශනා කරනවානේ දානයක් දුන්නත් සීලයක් රැක්කත් ආනිසංස ලැබෙන විදියක් තියෙනවා. කොච්චර දුන්නත් දෙන තරමට හම්බෙන්නේ නැහැ. දෙන කෙනාගේ හිතේ තියෙන සිතුවිලි අනුව තමයි ආනිසංස ලැබෙන්නේ. තේරෙනවද? ඒ වගේ තමන් දකින්නේ කොහොමද හිතන්නේ කොහොමද තමන්ගේ මනසේ තියෙන සිතුවිලි කොහොමද ඒ විදිහට අනිත් දේවල් දකිනවා. භික්ෂුවක් වුණත් පන්සලකින් වුණත් යන්නේ වැරදි පාරේ නම් බුදුහාමර ඒක දේශනා කළාම තියෙනවා ඉත්‍යාවා පුරුෂේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා තේ. ඒ කියන්නේ ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද ගිහියෙක්ද පැවිද්දෙක්ද කියලා වෙනසක් නැහැ. තමන් විසින් ජීවත් වෙලා ඉන්න කාලේ යම් කර්මයක් රැස් කරනවා නම් ඒ කර්ම වල විපාක එයාටමයි ලැබෙන්නේ. ඒ නිසා අපි භික්ෂුවක් මොනවා හරි සමාජයට හෝ නොගැලපෙන විදිහට ජීවත් වෙන අපි ඒකට අපහාස කරගෙන නිඳා කරගෙන ගිහලා අපි කරන්නේ තව කර්ම කරගන්න එකනේ. තේරුණා? ඒ නිසා මම නම් දකින්නේ අනිත් කෙනාගේ අඩුලුහුඩුකම් දකින්නවට වඩා වැරදි දකින්න ඕනේ. වැරදි විදියට. හැබැයි ඒව හදන්න බැරි නම් අපි යාට කිව්වට වැඩක් නැත්තම් තේරුමක් නැත්තම් අපි අපේ ගමන යන එකයි වටින්නේ. බුදුහාර කිව්වෙත් එහෙමයි. ආයි උපරිම උත්සාහ කරලා බැරි නම් තමන්ගේ ගමන යන්න. තව කෙනෙක් බලෙන් ඇදගෙන ගිහිල්ලා ඒ ගමනට මුල් කරවන්න පුළුවන් කමක් නැහැ. අවසන් වශයෙන් ඔබ වහන්සේට අවස්ථාවක් ලබා දෙනවා අපි පොදුවේ රටේ ජනතාවට සහ ශාසනයට යම් පණිවිඩයක් දෙන්න තිබෙනවා නම් අවස්ථාවක් කරගන්න පුළුවන්. ඔව් මම නම් අවංකවම මගේ හදවතින් මේ කියන්නේ ශාසනික වශයෙන් ගත්තොත් ඔබ බෞද්ධයෙක් නම් ඔබේ ආගම අදහන කෙන විහාරස්ථානයකට යනවා නම් ඔබ මේ මගේ පන්සල මේ පන්සල අපේ පන්සල එහෙම එකක් නැහැ. ඔබ කැමති පන්සලකට යන්න. ඔබේ හදවතේ. හැබැයි කිසිම වෙලාවක කිසිම කෙනෙකුට ඒක හාමුදුරු කෙනෙකුට විතරක් නෙමෙයි. මේ ලෝකේ මේ තියෙන මේ රටේ විශේෂයෙන් තියෙන ප්‍රශ්න කෝටියක් විතර අඩු වෙනවා. බොහෝ ප්‍රශ්න වලට මේ විසඳුම් හම්බ වෙනවා. පළවෙනි කාරණාව තමයි තමන් ගැන හොයන්න පළවෙනි එක අනුන් ගැන හොයන එක නවත්තන්න. අංක 1. කියන්නේ පළවෙනි එක තමන් ගැන හොයන්න. තමන්ගේ තියෙන අඩුපාඩු හදා ගන්න උත්සාහ කරන්න. තමන්ගේ කෝටියක් වැරදි දාගෙන තමයි යනවා සමාජයක් හදන්න. ඊට පස්සේ ප්‍රශ්න. තේරුණා? ඒ සමහර මේ සමාජය හදන්න යන්නේ සැරෙන්නේ. වැරදි කරන ගම. ඒ නිසා මම කියන්නේ පළවෙනි මේක තමයි තමන්ගේ ගැන ඉස්සෙල්ලා හිතන්න. තමන්ගේ ගැන හිතලා තමන්ගේ ජීවිතේ නිවැරදි කරගන්න. තමන් එතකොට හැමදේම නිවැරදි විදිහට දකිනවනම් මේ ලෝකේ තියෙන ප්‍රශ්න ගොඩාක් දේවල් වලට විසඳුම් හම්බ වෙනවා. ඒ නිසා ඔය කවුරුවත් හාමුදුරු කෙනෙක් වුණත් ශාසනය රකින්න උද්ඝෝෂණය කරන්න ඉන්නකොට යන්න එපා. මම නම් කියන්නේ. උද්ඝෝෂණය කළ රකින්න ශාසනයක් නැහැ. තේරෙනවද? ආගමක් රකින්න බෑ. ඒ නිසා උද්ඝෝෂණය කළවත් කාටවත් ගහලවත් නෙමෙයි. තමන්ගේ හදවතට එකඟව ආගම අදහන්. තමන්ගේ හදවතට එකඟව මේ සිල්වත් ජීවිතයක් ගත කරන්න. එච්චරයි ඕන. එතනින් එහා මේ බොරු ආටෝපෙට ලෝකෙට පෙන්වුවට වැඩක් නෑ. ඒ නිසා යහපත් ජීවිතයක් ගත කරන්න හැමදෙනාටම ඉරිෂ්‍යාව, වෛරය, ක්‍රෝධය අතහැරලා මේ රට ඇතුලේ සිංහලද, දෙමළද, මුස්ලිම්ද, බේගද, ආදී මොන ජාති වුණත්, මොන ආගමේ වුණත්, මොන කුලේ වුණත් ආගම්, ජාති, කුලමල ભેදයකින් තොරව එක ශ්‍රී ලාංකික මිනිස්සුෝ විදිහට, ශ්‍රී ලාංකිකයින් හැටියට, එක ජාතියක් හැටියට ගොඩනගෙන්න අපේ රටේ මිනිස්සුන්ට මින් ඉදිරියටවත් මේ ගැන හිතලා ප්‍රඥාවෙන් කටයුතු කරන්න කියලා අවවාදයක් දෙනවා සමස්ත රටවැසියට.
ඉතින් අද දවසේ අපේ හරවත් සාකච්ඡාවක් ඔබට ගෙනාවා. කෙලින් කියන්න කෙටියෙන් කියන්න වැඩසටහන තුලින් කාටත් කලින් ගගනට ප්‍රථමයෙන්ම කියන්න කියලා අපි සඳහන් කරනවා. ඒකම අද දවසේ අපේ මේ වැඩසටහනට අපගේ ආරාධනය පිළි අරගෙන අපගේ මැදිරි සංකීර්ණයට වැඩම කර අපගේ ස්වාමින් වහන්සේ හෝමාගම ඥානරන්සේ ස්වාමින් වහන්සේ. ඉතින් මේ කාර්යබහුල වේලාවේ අපත් සමග එක්වී මේ සාකච්ඡාවට එක්වීම සම්බන්ධයෙන් උන්වහන්සේට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අද දවසේ අපේ වැඩසටහන අපි මෙතනින් නිමාවටපත් කරනවා. නැවතත් අපි මේ විදියට හරවත් සාකච්ඡාවකින් ලබන සතියේදී මුණ ගැසෙමු. එතෙක් ඔබට ජයග්‍රාහී දවසක් ආයුබෝවන්.